ගොඩාක් ධන සම්පත් තියෙන අය ඒ ගොඩම අත්හැරලා යනවා. චුට්ටක් ධනෙ තියෙන අය ඒ චුට්ට අත්හැරලා යනවා. බොහෝ ආභරණ තියෙන අය ඒ බොහෝ ආභරණ අත්හැරලා යනවා. ආභරණ ඩිංගිත්තක් තියෙන අය ඒ ඩිංගිත් අත්හැරලා යනවා. දන්න කියන අය ගොඩාක් ඉන්න පිරිස ඒ දන්න කියන සියලු දෙනාව අත්හැරලා යනවා. එහෙම මහා ලොකු දැන හැඳුනුම්කම් නැති ওই පවුලේ 4-5 දෙනා විතරක් දන්න මිනිස්සු ඒ දන්න 2-3 දෙනාව අත්හැරලා යනවා. හැඩකාර ඇඟවල් තියෙන අය හැඩ ඇඟ අත්හැරලා යනවා. එහෙම මහ ලොකුවට හැඩයක් නැතත් හැමෝම ඇඟ අත්හැරලා යනවා. ජීවිතේ බෝසතාණන් වහන්සේ කල්පනා කළා මම නම් යන දවසක හිස් අතින් යන්නේ. ලෝභකමද මේ? මම නම් යන දවසක හිස් අතින් යන්නේ. තියෙන ඔක්කොම අරයි යනවා. ලෝභකමද? ප්‍රඥාව. ඒ තමයි ප්‍රඥාව. බෝසතුන්ගේ නුවණට වැටහුණා මෙහෙම ගාථාවක්. ආදිත්තස්මින් අගාරස්මින් යං නීහරති භාජනං තං තස්ස හෝති අත්ථාය නෝචායං තත්ත ඩයිහති. තමන් දිවිගෙවන ගෙදර ගිනි ගත්තොත් නැනවතා වහා සැනකින් ඒ ගෙදර ඇතුලේ තියෙන වටින පහේ බඩු මුට්ටුවක් එළියට වීසි කරගන්න සිතයි. ගෙදරක් ගිනි ගත්තොත් නැනවතා වහා කරන්නේ ගිනි ගන්න ගෙදර වටින පහේ දෙයක් එළියට විසික් කරන එකයි. ඇයි හේතුව? තන්තස්ස හෝති අත්තාය. ඒක තමයි ඉතුරු වෙන්නේ. නෝචයන් තත්තඩයි හති. ගෙදර තමන්ගේ වුණාට ගෙදෙට්ට ගිනි ඇවිලුණාට පස්සේ ගිනි ගන්න කිසිවක් ගැන හොල්ලලා ඇති වැඩක් නැහැ. ඒක ඉවරයි. ඒවං ආදිපිතෝ ලෝකෝ ජරාය මරණේනච. ඒ වගේමයි මේ ජීවිතේ නම් වූ ලෝකය. ජරා මරණ වලින් මේක ඇවිලිලා. බණ කියන මගේ ජීවිතේටත් ඒ ගින්නම ඇවිලිලා. ජරා මරණ. බණහන ඔයාලගේ ජීවිතත් ඒ ගින්නටම අහු වෙලා. ජරා මරණ. මේ බණ ඩිංගිත් ඉවර වෙනකොටත් ඔය ගින්න අපේ ජීවිතේ කොටහක් දවනවා. නවත්තන්න බෑ. ජරා මරණ ගින්නින් තමන් ඇවිලලා කියලා තේරෙන කෙනා නීහරේ දේව දානේන තමන්ට ඇති හැකි ආකාරයෙන් දන් දෙන්න පටන් ගන්නට දින්නම් හෝති සුනිහටන්. දුන් දේ පරිස්සමින් බැහැර කරන ලද දෙයයි. ගෙයක් ගෙන ගන්නකොට මිනිස්සේ ගෙදර තියෙන වටින බඩු මුට්ටුවක් එළියට දාන්න පිංගතුනේ කාවෙනුවෙන්ද? ගේට ගිනි ඇවිලලා වටින බඩුවක් එළියට දානවා. කාවෙනුවෙන්ද ඒක? ඕන් ඔය අනේකේ කරන් ගියපු දෙන්න. එහෙමද? ඒක කාවෙනුවෙන්ද එළියට දාගත්තේ? තමන් වෙනුවෙන්. දෙන දානයක් කාවෙනුවෙන්ද? තමන් වෙනුවෙන්. හොඳට බුද්ධිමත්ව හිතන්න. දෙන දානයක් අපත යන්නේ. ඒක තමන් වෙනුවෙන්. දුන් දෙයක් කවදාවත් අපට අපත යන්නේ. ඒක තමන් වෙනුවෙන්.